අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ ලස්සන ඩේසි ෆ්ලවර් කී ටැග් එක ගොතාගන්නේ කියලා. අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් වෙනද වගේම අදත් ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලට ලේසියෙන් හරිම සරල රටාවකට මේ නිර්මාණය ගොතා ගන්න පුළුවන්. මුලින්ම අපි බලමු අපිට මේ නිර්මාණය ගොතා ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් සෑම නිර්මාණයකදීම වගේම අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ ඌල්. මෙතනදී මම ඌල් පාට 3ක් පාවිච්චි කරනවා. මේ මැද කොටසට එක පාටක්, ඒ වගේම පෙති වලට වෙන පාටක්, ඒ වගේම කොළේ ගොතා ගන්න අපිට කොළ පාටක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා මේ පාට ඔයාලට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අද මම මේ නිර්මාණය ගොතන්නේ 4 ply milk cotton yarn එකෙන්. ඉතින් මේ සඳහා ඔයාලට කැමති yarn එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ නිර්මාණය ගොතා ගන්න මම අද පාවිච්චි කරන්නේ මිලිමීටර් 3 crochet hook එක. එතනදී ඔයාලා පාවිච්චි කරන yarn එකට ගැලපෙන crochet hook එකක් ඔයාලා තෝරගන්න. ඊගවට අපිට අවශ්‍ය වෙනවා padding, එහෙම නැත්නම් fiber fillings. මොකද මේ නිර්මාණය මේ මැද කොටස අපි පුරව ගන්න ඕනි. ඉතින් ඒ සඳහා අපිට මේ වගේ padding හරි පුළුන් හරි මොන හරි පුරවන්න පුළුවන් දෙයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට නූල් කපා ගන්න ටිම එකක් හරි කතුරක් හරි අවශ්‍ය වෙනවා. ඉතින් අවශ්‍ය අයට මේ වගේ yarn needle එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා පොඩි crochet hook එකක් පාවිච්චි කරන්න නූල් හංග ගන්න. ඒ වගේම අපිට මුල්ම පෙරවිල්ල හඳුනේ ගන්න මෙන්න මේ වගේ ස්ටිච් මාකර් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ස්ටිච් මාකර්ස් නැති අයට නූල් කෑල්ලක් හරි එහෙම නැත්නම් ආය කටුවක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ key ring එකක්. ඒ වගේම මේ වගේ චූටි දන්වැල් කෑල්ලක් අවශ්‍ය වෙනවා. මේ key ring එක අපිට අවශ්‍ය වෙනවා මල රඳව ගන්න. ඒ වගේම කොළේ රඳව ගන්න අපිට මේ වගේ තවත් අමතර දන්වැල් කෑල්ලක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දන්වැල් කෑල්ලක් හොයාගන්න නැති අයට ඌල් නූල් කෑල්ලකින්ම මේ කොළය ඒ key tag එකේ රඳව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ද්‍රව්‍ය ටික තමයි අපිට අද මේ ලස්සන daisy key tag එක ගොතා ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි බලමු කොහොමද ගොතා ගන්න කියලා. මුලින්ම අපි බලමු මේ key tag එකේ මෙන්න මේ මැද කොටස කොහොමද ගොතා ගන්න කියලා. මුලින්ම අපි magic ring එකක් හදා ගන්න ඕනේ. මේ විදිහට magic ring එක හදාගෙන එක දන්වැලක් ගොතා ගන්න. ඉන්පස්සේ අපි මේ ring එක ඇතුළට single crochet 6ක් ගොතා ගන්න ඕනේ. මේ විදිහට single crochet 6 ගොතා ගත්තට පස්සේ අපි මේ ring එක තද කරගන්න ඕන. මේ විදිහට magic ring එක අපි තද කරගත්තට පස්සේ පළවෙනි single crochet එක මුදුනට මේ වටේ අපි slip stitch එකක් මගින් සම්බන්ධ කරගන්න ඕන. දැන් තියෙන්නේ අපිට දෙවෙනි වටේ ගොතා ගන්න. ඉතින් දෙවෙනි වටේ දන්වැලකින් පටන් අරගෙන අපි මේ ගොතාගත්ත single crochet 6ට එක single crochet එකකට single crochet 2 ගානේ පිරවිලි වැඩි කිරීමක් කරගන්න ඕනි. ඉතින් සෑම වටයක්ම පටන් ගන්නකොට ගොතන පළවෙනි single crochet එකට මම මේ විදිහට stitch mark එක තියාගන්නවා. වට සම්බන්ධ කරනකොට අපිට නිවැරදිව වටය නියමිත පිරවිල්ලට සම්බන්ධ කරගන්න පහසු වෙන්න.
මේ විදිහට අපි මැජික් රින් එකට ගොතාගත්ත සිංගල් ක්‍රොෂේ 6ටම එක සිංගල් ක්‍රොෂේ එකකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ 12ක් ගොතා ගන්න ඕනි. මේ විදිහට අපි සිංගල් ක්‍රොෂේ 12 ගොතා ගත්තට පස්සේ පළවෙනි පෙරවිල්ලෙන් තිබුණු ස්ටිච් මාක් එක ඉවත් කරලා එතනට අපි දෙවෙනි වටේ සම්බන්ධ කරගන්නවා. මේ විදිහට දෙවෙනි වටේ සම්බන්ධ කරගත්තට පස්සේ දැන් තියෙන අපිට තුන්වෙනි වටේ ගොතා ගන්න. තුන්වෙනි වටයත් අපි එක දංගලකින් පටන් ගන්නවා. තුන්වෙනි වටේ රටාව තමයි සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. ඒ රටාවට අපි මේ වටේම ගොතා ගන්න ඕනි. සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි එකම පෙරවිල්ලට. නැවත සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. මේ විදිහට අපි තුන්වෙනි වටයත් ගොතාගෙන අවසానයි. තුන්වෙනි වටයත් අපි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරගන්නවා. දැන් තියෙන අපිට හතරවෙනි වටය ගොතා ගන්න. හතරවෙනි වටයත් එක දංවලකින් පටන් අර ගන්නවා. හතරවෙනි වටේ රටාව තමයි සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි නැවත ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 1යි. ඉතින් ඔය රටාවට අපි මේ වටේම තියෙන පෙරවිලි වලට ගොතා ගන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි එකම පෙරවිල්ලට නැවත ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 1යි. ඕක තමයි හතරවෙනි වටේ රටාව. නැවත සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි ඉන්පස්සේ ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 1යි. මේ විදිහට අපි හතරවෙනි වටයත් ගොතාගෙන අවසానයි. හතරවෙනි වටයත් අපි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරනවා. දැන් තියෙන්නේ මේ මැද කොටස කොතන අපි අවසාන වටය ගොතා ගන්න. එහෙම නැත්නම් පස්වෙනි වටය ගොතා ගන්න. පස්වෙනි වටයත් එක දංවලකින් පටන් අර ගන්නවා. පස්වෙනි වටේ රටාව තමයි සිංගල් ක්‍රොෂේ එකකට එක ගානේ 3යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. ඒක තමයි පස්වෙනි වටේ රටාව. සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලටත් සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලටත් සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි එකම පෙරවිල්ලට. නැවත සිංගල් ක්‍රොෂේ එක පෙරවිල්ලකට එක ගානේ 3යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. ඉතින් ඔය රටාවට මේ පස්වෙනි වටයත් ගොතා ගන්න.
විදිහට අපි පස්වෙනි වටයක් දැන් ගොතාගෙන අවසానයි. පස්වෙනි වටයත් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරනවා. ඔය විදිහට අපි මේ මැද කොටසේ පළවෙනි කොටස ගොතාගෙන අවසానයි. ඉතින් අපිට මේ වගේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. මේ විදිහට වටේ සම්බන්ධ කළාට පස්සේ ඔයාලට පුළුවන් නූල කපලා ඉවත් කරගන්න. මේ විදිහට නූල කපලා කටුවෙන් ඉවත් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් යාන් නීඩල් එකක් හරි තව පුංචි ක්‍රොෂේ හුක් එකක් හරි අරගෙන මේ විදිහට නූල පිටට නොපෙනෙන විදිහට නොපිට පැත්තෙන් හංග ගන්න. ඔන්න ඔය විදිහට ඔයාලා රවුම් කොටස් දෙකක් ගොතා ගන්න ඕනේ මම කියලා දුන්නු රටාවට. දැන් තියෙන්නේ අපිට මේ මල් පෙති ගොතා ගන්න. මුලින්ම ඔයාලා මල් පෙති ගොතා ගන්න කලින් මේ රවුම් දෙක අරගෙන මෙන්න මේ නොපිට පැති දෙක එකට හිටින විදිහට මේ විදිහට තියාගන්න ඕනි. හොඳ පිටපැත්ත එළියට එන විදිහට රවුම් දෙකේම මෙන්න මේ විදිහට තියාගන්න ඕනි. ඉන් පස්සේ මේ කොටස් දෙකේම පිරවිලි අහුවෙන විදිහට මේ ක්‍රොෂේ හුක් එක ඇතුල් කරන්න ඕනි. මෙන්න මේ විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කොටස් දෙකම ක්‍රොෂේ හුක් එකට අහුවෙන විදිහට මම සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් ඔයාලා පෙති ගොතා ගන්න යාන් එක අරගෙන මෙන්න මේ විදිහට මේ කොටස් දෙකම හරහා අරගෙන දන්වැල් 4ක් ගොතා ගන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට අපි දන්වැල් 4ක් ගොතලා මුලින්ම මේ රවුම් දෙකම සම්බන්ධ කරගත්තා. ඉන්පස්සේ අපි ඉදිරියටත් වටේටම පෙති ගොතා ගන්න ඕන මේ රවුම් දෙකම අහු වෙන විදිහට. අපි කලින් මේ දන්වැල් 4 ගොතා ගන්න කටුව ඇතුල් කරපු විදිහටම තමයි අපි මේ පෙති සේරම මේ ගොතා ගන්න ඕනි. මේ විදිහට දන්වැල් 4 ගොතා ගත්තට පස්සේ ඊගාව පිරවිල්ලට අපි ට්‍රිබල් ක්‍රොෂේ දෙකක් ගොතන්න ඕනි. මේ විදිහට නූල කටුවේ දෙවරක් පටලවලා ඊගාව පිරවිල්ල ඇතුලෙන් මේ විදිහට රවුම් දෙකේම කටුව ඇතුල් කරන්න ඕනි. එතනදී ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මේ කොටස් දෙකේම එකම විදිහට එක ළඟින්ම පිරවිලි මෙහෙම අහු වෙන්න ඕනි. මෙතනින් මේ රවුමේ මේ පිරවිල්ල අහු වෙලා මේ කොටසේ මේ හරියෙන් පිරවිල්ල වුණොත් අපේ නිර්මාණය හරියට එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා කටුව ඇතුල් කරනකොට මේ කොටස් දෙකම සමබර වෙන විදිහට කටුව ඇතුල් කරන්න. ඒ විදිහට නූල දෙපාරක් කටුවේ පටලවලා කොටස් දෙකම ඇතුල් කරාට පස්සේ නැවත නූල කටුවේ පටලවලා ඒ සිදුරෙන්ම එළියට අරගෙන අපි ට්‍රිබල් ක්‍රොෂේ එකේ මේ විදිහට ලූප් අතහැර ගන්න ඕනි. අපි කලින් කළා වගේම නැවත ට්‍රිබල් ක්‍රොෂේ එකක් අපි එතනටම කරගන්න ඕනි. මේ විදිහට එකම පෙරවිල්ලට අපි ට්‍රිබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගත්තා. ඉන්පස්සේ දන්වැල් 4ක් ගොතලා ඊගාව පෙරවිල්ලට අපි ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරගන්න ඕනි. මේ විදිහට නැවත කොටස් දෙකම අහු වෙන විදිහට කටුව ඇතුල් කරලා අපි ස්ලිප් ස්ටිච් එකක් ගොතා ගන්න ඕනි. මෙන්න මේ විදිහට. ඔය විදිහට තමයි අපි පළවෙනි පෙත්ත ගොතා ගන්නේ. ඉතින් මේ වටේටම අපි පෙති ගොතා ගන්න ඕනි ඔය රටාවට. දන්වැල් 4යි. ඊගාව පිරවිල්ලට ට්‍රිබල් ක්‍රොෂේ 2යි. ඉන්පස්සේ නැවත දන්වැල් 4යි.
ඊගව පිරවිල්ලට ස්ලිප් ස්ටිච් එකයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා අපිට ඇතුළට පැඩින් පුරව ගන්න කොටසක් ඉතිරි වෙන්න ඉතුරු පිරවිලි සියල්ලටම මේ විදිහට මේ පෙති ගොතාගෙන එන්න. ඉතින් මේ විදිහට කොටසක් ඉතිරි වෙන්න මම පිරවිලි කරගත්තා. මේ විදිහට නූල ටිකක් ඇදලා මේ මැදට දැන් පැඩින් පුරව ගන්න තමයි හදන්නේ. මේ විදිහට අපි පැඩින් පුරව ගත්තට පස්සේ ඉතුරු සිදුරත් අපි කලින් පෙති ගොතාගෙන ආපු විදිහටම ගොතලා වහ ගන්න ඕනි. මේ විදිහට අපි පිරවිලි කරගෙන ආවට පස්සේ අවසාන පිරවිල්ලට අපි ට්‍රිබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න ඕනි. මේ විදිහට ඉන්පස්සේ දංවැල් 4ක් ගොතලා පළවෙනි මල් පෙත්තට ස්ලිප් ස්ටිච් එකක් මගින් මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. ඉන්පස්සේ මෙතනට එක දංවැලක් ගොතලා ඔයාලා නූල කපලා ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට අපි දැන් ඩේසි මල ගොතාගෙන අවසానයි. මේ විදිහට ඔයාලා අතින් ඇදලා මේ පෙති ටික ලස්සනට හදාගන්න. දැන් ඔයාලට පුළුවන් මේ ඉතුරුණු නූල් කෑලි පිටට නොපෙනෙන විදිහට යාන් නීඩල් එකක් හරි එහෙම නැත්නම් පොඩි ක්‍රොෂේ හුක් එකක් හරි පාවිච්චි කරලා ඇතුළට ඇතුල් කරගන්න. මෙන්න මේ විදිහට පිරවිලි අතරින් ගෙනහිල්ලා ඔයාලට පුළුවන් වැඩි නූල් කොටස් කපලා ඉවත් කරලා දාන්න.
ඔන්න ඔය විදිහට අපි ඩේසි මලේ වැඩ කටයුතු අවසానයි. දැන් තියෙන්නේ අපිට කොළය ගොතා ගන්න. අපි බලමු කොහොමද කොළය ගොතාගන්නේ කියලා. කොළය ගොතාගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කොළ පාට වූල් එක. මේ වූල් එකත් 4 ply milk cotton yarn එකක්. ඒ වගේම මිලිමීටර් 3 crochet hook එකමයි කොළය ගොතා ගන්නත් පාවිච්චි කරන්නේ. මැජික් රින් එකට එක දම්වැලක් ගොතලා single crochet 6ක් ගොතා ගන්න ඕනි. සිංගල් ක්‍රොෂේ 6 ගොතාගත්තට පස්සේ අපි මේ රින් එක මේ විදිහට ඇදලා තද කරගන්නවා. තද කරගෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් මේ වටය සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට. දැන් තියෙන දෙවෙනි වටය ගොතා ගන්න. දෙවෙනි වටේ සුපුරුදු විදිහට දම්වැලකින් පටන් අරගෙන සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි කියන රටාවට වටයම ගොතා ගන්න ඕනි. සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. එකම පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. නැවත සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. නැවත සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි. ඔය විදිහට අපි දෙවෙනි වටය ගොතා ගත්තා. ඉතින් දෙවෙනි වටය ගොතාගෙන ඉවර වුණාට පස්සේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරනවා. දැන් තියෙන තුන්වෙනි වටය ගොතා ගන්න. තුන්වෙනි වටයේ දම්වැල් එකකින් පටන් අරගන්න ඕනි. තුන්වෙනි වටයේ රටාව තමයි සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි නැවත ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 1යි. මේ විදිහට සිංගල් ක්‍රොෂේ 1යි ඊගාව පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි එකම පෙරවිල්ලට සිංගල් ක්‍රොෂේ 2යි නැවත සිංගල් ක්‍රොෂේ 1යි. ඉතින් ඒ රටාව ඔයාලා මේ වටේටම ගොතා ගන්න. මේ විදිහට අපි තුන්වෙනි වටයත් ගොතාගෙන අවසానයි. ඉන් පස්සේ ඊගාව පෙරවිල්ලට ස්ලිප් ස්ටිච් එකක් මගින් මේ වටයත් සම්බන්ධ කරනවා. මෙතන ඉඳලා ඔයාලා ඒ කියන්නේ 4 වෙනි වටේ ඉඳලා 8 වෙනි වටේ දක්වා සිංගල් ක්‍රොෂේ එකකට එක ගානේ වට ටික ගොතාගෙන යන්න. එතනදී සෑම වටයක්ම පටන් ගන්නකොට දම්වැලකින් පටන් ගන්න.
මේ විදිහට මම 8 වෙනි වටය දක්වා සිංගල් ක්‍රොෂේ එකකට එක ගානේ ගොතා ගත්තා. දැන් තියෙන්නේ 9 වෙනි වටය. 9 වෙනි වටේ දංවැලකින් පටන් අරගෙන සිංගල් ක්‍රොෂේ 1යි ඊගාවට සිංගල් ක්‍රොෂේ අඩු කිරීම 1යි. ඔය රටාවට මේ වටයම ගොතා ගන්න ඕනි. සිංගල් ක්‍රොෂේ 1යි සිංගල් ක්‍රොෂේ අඩු කිරීම 1යි. මේ විදිහට සිංගල් ක්‍රොෂේ 1යි සිංගල් ක්‍රොෂේ අඩු කිරීම 1යි වටය කළාට පස්සේ මේ 9 වෙනි වටයත් ස්ලිප් ස්ටිච් එක මගින් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට සම්බන්ධ කරනවා. දැන් තියෙන්නේ 10 වෙනි වටය ගොතා ගන්න. 10 වෙනි වටයත් දංවැලකින් පටන් අරගෙන මේ වටේම අපි සිංගල් ක්‍රොෂේ අඩු කිරීම කරගෙන යන්න ඕනි. මේ විදිහට මේ විදිහට කරගත්තට පස්සේ ඔයාලා මෙතන නූල කපලා ඉවත් කරගන්න. මේ විදිහට ඉන්පස්සේ අපි එතනට යාන් නීඩල් එක සම්බන්ධ කරනවා. යාන් නීඩල් එක සම්බන්ධ කරගෙන ඔයාලා මෙතන තියෙන ඉතිරි සිදුර වැහෙන විදිහට මහ ගන්න ඕනි. මෙන්න මේ විදිහට අගිස්සේ නිමාවක් එන විදිහට අපි මහ ගන්න ඕනි. මේ විදිහට අපි කී ටැග් එකට අවශ්‍ය කරන දේවල් ගොතාගෙන අවසానයි. දැන් තියෙන සම්බන්ධ කරගන්න. මුලින්ම අපි මලට කීරින් එක සෙට් කරගන්නවා. ඒ වගේම අපි ගත්තු ඉතුරු දංවැල් කෑල්ලත් ඒ විදිහටම කීරින් එකට සෙට් කරගන්නවා. මොකද අපි ඒකට තමයි මේ කොළය සම්බන්ධ කරන්න තියෙන්නේ. මේ විදිහට අපි ගොතාගත්තු කොළය අරගෙන යාන් නීඩල් එකක් මගින් දංවැලට මේ විදිහට තියලා මහ ගන්න ඕනේ. ඉතින් මේ විදිහට පුංචි දංවැල් කෑල්ලක් හොයාගන්න නැත්නම් ඔයාට පුළුවන් පාවිච්චි කරන ඌල් එකෙන්ම ඔය විදිහට දංවැල වගේ හදාගෙන මේ කී ටැග් එකට සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදිහට හොඳට ලෙහෙන්නේ නැති වෙන්න ඔයාලා දංවැල ඇතුලෙන් යාන් නීඩල් එක දාලා තදට මහ ගන්න. ඉන්පස්සේ මේ නූල අපි නොපෙනෙන විදිහට ඇතුළට දාලා මහගෙන අපිට කපලා අයින් කරගන්න පුළුවන්. ඔයාලට පේන විදිහට පිරවිලි ඇතුලේ මේ විදිහට යාන් නීඩල් එක යවලා ඉතිරි නූල මේ විදිහට ලෙහෙන්නේ නැති වෙන්න මහගෙන කපලා අයින් කරගන්න පුළුවන්. මේ විදිහට අපි කොළයත් සම්බන්ධ කරගෙන අවසానයි. ඉතින් ඔය විදිහට තමයි අපේ කී ටැග් එකේ වැඩ නිමා වෙන්නේ.
මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් තේරෙන්නේ නැති කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් කාට හරි නොතේරුණු තැනක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දාන සියලුම කමෙන්ට් වලට මම රිප්ලයි කරනවා. ඒ වගේම ඒවා බලනවා. ඉතින් මොන හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මගේ Facebook page එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.